නිර්මාල් දැන් එනවත් ඇති. කෝකෝ දැන් ඇති. එහා මෙහා වෙලා තිබ්බ හැට්ටේ හදාගෙන මං කසුන්ට කිව්වා. අනේ තව ටිකක් ඌ දැන් මෙන්න. කසුන් පොඩි එකෙක් වගේ තව ටිකක් මට තුරුල්ලුණා. එයා දැන් මෙච්චර වෙලාවක් නිදාගෙන උන්නේ. ඊයේ රෑ වැඩනේ එයාට. ගෙදරෙද්දි උදේ 9ට විතර ඇති. එතකොට නිර්මාල් වැඩට ගිහින්. මන් ඉතින් කසුන් අයියට බත් කවලා ඉවරුණාම එයා වොෂ් දාගෙන නිදා ගන්නවා. ඒත් ඔය එයාට නිින්ද යන්නේ නැහැ කියලා මාවත් අඬගෙන ගත්තේ. මේ වගේ කතා දිගටම කියවන්න අපේ channel එකත් subscribe කරලා තියාගන්න. එයාගේ මගේ මේ අනියම් සම්බන්ධෙට දැන් අවුරුදු 2ක් වෙන්න ආවා. මන් නිර්මාල්ව කසාද බෙන්දලා මෙහෙට ඇවිත් එක හිතින් එයාත් එක්ක ඉන්න ඇති ඕනනම් මාස 5ක් 6ක්. ඊට පස්සේ නිර්මාල්ගේ අයියා කසුන් එක්ක මටත් නොදැනීම ලෙංගතුකමක් ඇති වුණා. ඒකට හේතු එකක් දෙකක් නෙවෙයි කීපයක්ම තිබුණත් නිර්මාල්ට වඩා කසුන් අයියා ගොඩාක් කෙයාරින් කෙනෙක් වීම ලොකුම හේතුව වෙන්න ඇති. නිර්මාල්ගේ ආදරේ මට නොදැනුණ තරම්. එයා හරිම නිහඬ කෙනෙක්. මාත් එක්ක මෙච්චර කල් ජීවත් වුණත් අපි අඩුම එකට ට්‍රිප් එකක්වත් ගිහින් නැහැ. කෑමකට මාව එළියට එක්කගෙනවත් ගිහින් නැහැ. මං එයාගේ බිරිඳ විදියට එයාගේ ඕන එපාකම් සංසිඳවනවා මිසක් එයාගෙන් ආදරයක් මට දැනෙන්නේ නැහැ. අඩුම තරමේ නිදියහනේ අපි සතුටු වෙච්ච දවසක්වත් මගේ මතකේ නැහැ. ඒ තරමට අපි දුරස් වෙලා. අයියේ නිර්මාල් ආවා. කල්පනා ලෝකේ හිර වෙලා කසුන් අයියගේ කොණ්ඩේ පිරිමදිමින් හිටපු මං එක පාරටම ගැස්සුනේ පිටතින් නැහුණ යතුරු පෙදියේ සද්දෙට. කසුන් අයියා මගින් ඉවත් වෙද්දි මං ඉක්මනටම ඇවිස්සුණු කොණ්ඩේ බැඳගෙන පෙරමගට ගියා. අයියා ආවද? මගේ දිහාත් අමුතුවට බලලා නිර්මාල් ඇහුවා. මං ඕ කියද්දි එයා වෙන මුකුත් නොකියා ගෙට ආවා. මේ දවස් ටිකේ ගෙදර ඉන්නේ නිර්මාලුයි මමයි කසුන් අයියයි විතරයි. නැන්දම්මා නෑනගේ දරුවා ලැබෙන්න ළඟ හින්දා එහෙ ගිහින් හිටියේ. ඒකයි නිර්මාල් නැති අතරේ මටයි කසුන් අයියටයි ටිකක් නිදහසේ ඉන්න ලැබුණේ. පහුවදා නිර්මාල් වැඩට ගියේ කසුන් එක්කමයි. මං සුපුරුදු විදියට ගෙදර වැඩපල කරලා ඉවර වෙද්දිම බයික් එකක සද්දයක් ඇහුනේ මගේ මූණට හිනාවක් ගෙනමින්. ටිකකින් මගේ බඳ වටා රස්නේ අත් දෙකක් එතුණා. නෑවදේ සුවඳයි. කසුන් අයියා මගේ ගෙල මුල ඉඹලා කිව්වා. ඔව් ඉතින් උදේ උයලා මං ළඟ දාඩිය ගඳ නාගත්තා. දැන් මෙදයි ඔය යන්කෝ. කසුන් අයියා මාව දෝතට ඔසවා ගනිද්දි මං hina වෙවි යාගේ බෙල්ල වටේ මගේ අත් ඔතා ගත්තා. ගෙවුණු සොඳුරු හෝරාවකට පස්සේ දහදිය වෙකුණ ගතින් මං නැගිට ගත්තේ මගේ ෆෝන් ලිට හැඬ වෙන සද්දෙට. අමායා ගේට් එක ලොක් කරලාද? අම්මා එළිය මට කෝල් කරා. මොකද කරන්ගේ ඔයා? අම්මා අද මං පොඩ්ඩක් ඇලවුණා. ඉන්න මං බලන්නම්. මං ඉක්මනටම ආපහු කාමරයට දිව්වා. අයියේ අම්මා ඇවිත්ලු. නිර්මල් කතා කරා. කසුන් අයියා ඇඳේ ඉද්ද ගැහුවා වගේ කෙලිනුණා. ෂිට් බයික් එකත් එළියේනේ. ඔයා හැංගිලා ඉන්න. මම මොකක් හරි කියන්නම්. මං ඇඳුම් හදාගෙන දොර ඇරගෙන ඉස්සරහා මිදුලට බහිද්දි නැන්දම්මා ගේට්ටුවේ එල්ලිලා ගේ දිහා බලාගෙන හිටියේ. මාව දැක්කම එයාගේ මූණේ කේන්තියක් ඇඳෙනවා මං බලාන. මොනවද අමායා උඹ මේ ගෙවල් දොරවල් ලොක් කරගෙන කරන්නේ? මොකද උඹ ගේ ඇතුලේ දාගෙන ඉන්නේ? අම්මේ තමා පොඩි එකාට කතා නොකරන්න මම මෙතන වේලෙනවා. අම්මා කේන්තියෙන් ඇතුලට ආවා. මං බය වුණේ ඉස්සරහා බයික් එක දැකලා ප්‍රශ්න කෝටියක් අහයි චෙලවුණත් අම්මට ඊකෙච්චර ගානක් උන්නේ නෑ. අන මගේ කාමරේ චීත වගේක් ඇති නැපි වගේකුත් එක්ක ඒ ටික බෑග් එකකට දාපන් ගෙනියන්න. අම්මා ආපයින් මේ යන්නද ලෑස්තිය? නැතුව මේ ගෙදර ඉන්න එකෙක්ට කියලා උවමනාවට දෙයක් කියලා කරගන්න බෑනි. ඔක්කොටම වැඩනේ. මං එපයි අර හෙට මෙහෙට දුවන්න. ලේලියක් කියලා ගෙනාවා. ඊට හොඳයි පොල් පිත්තෙන් කපා ගත්තා නම්. මූසලකම හින්දනේ තවවත් දරුවෙක්වත් නැත්තේ. අර පොඩි එකට පව්. ඌ ගෙනීමට බය. අම්මා මට දොස් කියද්දි මං නෑසුණු කන්වා යා කිව්වා වගේ චීත රෙදි ටිකයි නැපි ටිකයි ඔතලා බෑග් එකකට දැම්මා. මොනවද බම් මේ උයලා තියෙන්නේ? මගේ කොල්ලෝ දෙන්නට කටට රහට කන්න ටික හදලා දීපන්. උඹට මෙහෙම සැපට ගෙදර බුදියන්න පුළුවන් ඌ මැරීගෙන වැඩ කරන හින්දනේ. අම්මා දකින්න දේට මට දොස් කිව්වා. එයා බත් කාලා. තව පුළුවන් තරම් ඇද හොයලා මට දොස් කියලා බෑජ් එක තරන් යන්න ලෑස්ති වුණා. අනිද්දටනේ කෙල්ලට දින දීලා තියෙන්නේ.
මං කෝල් කරලා කියන්නම් දරුවා ලැබුණාම. පොඩි එකා එක්ක ඇවිල්ලා යන්න වරිල්ලා. ආයෙ කියන්න බෑ මට ඕන්. යන්න ඉස්සෙල්ලා අම්මා කිව්වා. මං එයා එක්කම මිදුලට ආවා. ලොකු එකාගේ බයිසිකලේ මොකද මේ? ඇයිද මේක නෙවෙයිද ගියේ? අයියේ නිර්මාල් එක්කමයි ගියේ අම්මේ. මේක උදේ ස්ටාර්ට් උනේ නැහැ. අනේ මන් දන්නේ ඌට මොන කලදසාවක් යයිද කියලා. නැන්දම්ම යනකම් මං ගේටුව ළඟට වෙලා බලා හිටියා. එයා ගියහම මං ගේටුව ලොක් කරලා ඇතුළට එන්න ආවා. මං කාමරේට එද්දි කසුන් අයියා ඇඳේ ඉදගෙන හිටියා. එයාගේ ඔළුව පහලට බර වෙලා. අම්මා ඕන එකටයි එපා එකටයි හැම එකටම ඔයාට බනින්නේ අරූගේ කට පන්න නැති හින්දා. මට ඒවා හුරුයි. මං ගිහින් කසුන් අයියා ළඟින්ම වාඩි වුණාම එයා මගේ කරවටේ අතක් දාගත්තා. මොකද කියන්නේ අපි දෙන්න එකතු වෙලා අම්මගේ කට වහමුද? මං කසුන් අයියා දිහා බැලුවේ එයා කියන්නේ යන්නේ මොකක්ද කියලා නොතේරුණ නිසා. අම්මගේ අතට මුණිබුරෙක් දුන්නා ඔය ඔක්කොම දොස් නිදොස් වෙයි. මට hina ගියා ඒ කතාවට. ඔයාට පිස්සු දනි. නිර්මාල් දැනගනි එයාගේ නෙවෙයි කියලා. ඒ කොහොමද? එයා දැන් මාත් එක්ක එකට ඉන්නේ. අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවා. මට වෙලාවකට හිතෙනවා එයා අපි ගැන දන්නවවත්ද කියලා. අයියා මගේ අතක් තද කරලා අල්ලගත්තා. පිස්සු දාමායා ඌ කොහොමද දන්නේ? අනික ඌ දැනගත්තා කියමු. ඒත් ඌ මොනව කරන්නද? එයා අම්මගේ කනේ තියයි. මං හිතන්නේ ඌ ඔය ඉන්නව වගේම ඉදි. මං මුකුත් කියන්න ගියේ නැහැ. කසුන් අයියට ටිකක් තරහ ගිහින් වගේ හින්දා මං හෙමින් යාගේ පපුව පිරිමැද්දා. අද අරුවෙක් ඉන්න බලන්න. ඊට පස්සේ අපි හෙමින් වැඩ පටන් ගමු. මගෙම ලේ තියෙන පැටියේ අම්මගේ අතට දෙමු. එතකොට අම්මගෙන් ප්‍රශ්නෙකුත් නැහැ. අරුත් ඔය ඉදියා වගේම ඉදි. මං බලන්නම් කියලා බෑ. මායම් දාලා මාවල්ල ගත්තා වගේ අරුවත් පොඩ්ඩක් මෙව කරලා ගන්නවා. අනේ මේ මන් දැම්ම මායමක් නෑ. කසුන් අයියා හයියෙන් hina වෙලා මාව යහනේ පෙරලා ගත්තා. ඉදා නිර්මාල් ගෙදරෙද්දි ටිකක් රෑ වුණා. ඒත් මං ඇයි අහන්න ගියේ නැහැ. මං එයාට සුපුරුදු විදිහටම වැඩ ටික කරලා දුන්නා. කාලා ඉවරුණාම වෙනදා වගේ මෙයා ටීවී එක බලන්න ගියා. කසුන් අයියා නම් මහන්සි කියලා කලින්ම නිදාගන්න ගියා. අපි කතා වුණ විදිහට එයාට උන අද මාව නිර්මාල් එක කනි කරන්න. මං කුස්සිය අස්පස් කරලා අතුගාල වොෂ් එකක් දාගන්න ගියා. අලුත්ම රාත්‍රී නිදන ගවුමක් මං ඇඳගත්තා. නයිට් ක්‍රීම් එහෙමත් ගාගෙන මං ලෑස්ති වුණා. වෙනදා කෙලින්ම ඇඳට නින්දට යන මම නිර්මාල් නිදාගන්න වෙලාව ගැන කවදාවත් උනන්දුනේ නෑ. ඒත් අද ඒ දේ වෙනස් වෙලා. මට පොඩි චකිතයක් දැනුණත් නිර්මාල් මට කොහොම ප්‍රතිචාර දෙක්කුවත් මං අද යා එකට ඉන්නවාමයි කියලා හිතාගත්තා. කොහොමත් යාමාව ප්‍රතික්ෂේප කරලා නෑනි. අපි අතරේ කාලෙකින් ඒ දේ උනේ නැති වුණත්. නිර්මාල් ඉදගෙන ටීවී බලන සෝපාවේ මං යා ළඟින් වාඩි වුණා. නිර්මාල් පුදුමෙන් වගේ ඇස් හැරවලා මන් දිහා බලුවත් ඊළඟට එයා සාමාන්‍ය විදිහට ටීවී එක දිහා බලාගත්තා. මං ඒ විදිහට සෑහෙන්න වෙලාවක් එයා ළඟ වාඩි වෙලා හිටියත් එයා මට කතා කරේවත් මාව ගණන් ගත්තේවත් නැහැ. වෙනදටත් එයා මේ විදිහෙම වුණත් අද මට ඒක ලොකුවටම දැනුණා. මං නිර්මාල්ට තව ටිකක් ලං වෙලා එයාගේ අතකින් අල්ලගත්තා. ඊළඟට එයාගේ ඇඟිලිවල මගේ ඇඟිලි පටලගත්තා. නිදිමත නම් ගිහින් නිදාගන්න අමායා. නිර්මාල් මන් දිහා නොබලම කිව්වේ එයාගේ අත ගලව ගන්න හදමින්. ඒකෙන් උනේ මගේ හිත පෑරුණ එක. ඉතින් මොයති අංකු මං එයාගේ උරහිස උඩින් නිකට තියාගෙන කිව්වම එයා බිත්ති ඔරලෝසුව දිහා බැලුවා. මං තව ටිකකින් නිදාගන්නම්. ඔයා යන්න. එයා ආයෙම ටීවී එකට ඇස් යොමා ගත්තත් මට ඕන උනේ නෑ එයාව දාලා ගිහින් නිදාගන්න. ඒ හින්දා මං යාගේ උරහිසෙන් උළුව තියාගත්තා. මාව මොනවාම හරි දෙයක ගැටෙනවා වගේ දැනෙලා මට ඇස්සරුණා. ඇහැරුණාද? නිර්මාල් මාව ඇඳෙන් තියද්දි මට ඇහැරිලා තියෙන්නේ. ඒ කියන්නේ මට එහෙම්ම නිින්ද ගිහින්ද? නිර්මාල් ලයිට් එක නිවලා ඇවිත් මට එහා පැත්තෙන් මට පිටුපාලා ඇලවුණා. නිර්මාල් මේ පැත්ත හැරෙන්නකෝ. මං කිව්වත් එයා හැරුණේ නැහැ. නිදාගන්න අමායා මටත් නිදිමතයි. ඉතින් මේ පැත්තට හැරෙන්නකෝ. මං එයාව පසුපසින් වැළඳගෙන කිව්වත් එයා හැරුණේවත් නැහැ. නිර්මාල්
මොකද මේ? ඇයි මේ පැත්තට හැරෙන්න බැරි? මට නිර්මාල් එක කේන්ති. එයා මාව තඹ දොයිත්තුවකට ගණන් ගන්නේ නැහැ. ඒ පාරේ එයා මගේ පැත්තට හැරුණේ මට කේන්ති ගිහින් කියලා තේරිලාද කොහෙද? මං හෙමින් ඇඳේ වැතිරිලා යාගේ බඳ වටේ අතක් යවලා යාට තුරුල්ලොලා. මට නිර්මාල්ලග කාලෙකට කලින් දැනුණ ලෙංගතු උණුසුමක් දැනුණා. නිර්මාල් මං යාට හෙමින් කතා කළා. ඒත් එයා නෑසුණු කන්ව හිටියා. නිර්මාල් මට කේන්ති දැනුණත් මං ඒක යටපත් කරගත්තා. මට ආදරෙයිද? මට මතක නැහැ නිර්මාල් මට ආදරෙයි කිව්ව දවසක්වත්. සමහර විට එයා ඒක කියලම නැතෝ ඇති. නිර්මාල් ඇහෙන්නේ නැද්ද? නිදා ගන්න මාලා. අහපු දෙයට කියන්නකෝ. ඒත් එයා මොකුත්ම කිව්වේ නැහැ. මට නිර්මාල් එක කේන්ති. එයා ඒක නොකියුවත් එයා මට ආදරෙයි කියලා මම මෙච්චර කල් හිතාගෙන හිටියා. මගේ හිත හදන්නවත් ඇයි එයා ඒක නොකියන්නේ? මට නිර්මාල්ගෙන් දැනෙන සුවඳ, එයාගේ උණුසුම, එයාගේ ස්පර්ශය හරීම සුවදායි විදියට දැනුණත් එයාගේ නිහඬතාව මාව පිච්චුවා. මං කසුන් අයියට ආදරය කරනවා නම් නිර්මාල්ගේ මේ නිහඬතාව මෙච්චර දැනෙන්නේ මොකද? මං නිර්මාල්ට තවත් ලං වෙලා එයාව සිප ගන්න පටන් ගත්තා. මුලදී එයා කිසි වෙනසක් නොපෙන්නුවත් ඊළඟට එයා වේගෙන් හුස්ම ගන්න ගත්තා. මම මගේ සිපගෙනුම තවත් වැඩි කරද්දි එයා මගේ බඳෙන් අල්ලලා මව ඈත් කළා. "අමායා, මොකද මේ?" එයා රහසින් නමුත් වේගෙන් ඇහුවා. මම යාගේ අත අයින් කරලා තවත් එයාට ලං වෙලා ආයෙම එයාව සිප ගන්න උත්සාහ කළත් නිර්මාල් මාව අහකට තල්ලු කළා. ඒක මගේ හදවතටම දැනුණා. නිර්මාල් ඒ එක්කම නයිට් ස්ටෑන්ඩ් එකේ ටේබල් ලැම්ප් එක පත්තු කරලා ඇඳේ කෙලින් වුණා. ඊළඟට එයා මන් දිහා බැලුවා. "අමායා." නිර්මාල් ගැස්මෙන් මගේ නම කිව්වා. මගේ ඇස්වල පිරීලා තිබුණු කඳුළු පල්ලම් බහින්න ගත්තේ එතකොට. මගේ හිතට හරිම වේදනාවක් දෙනුනේ. මං අත්වල මූණ සංගවගෙන අඬන්න ගත්තා. "ඇයි නිර්මාල් ඔයා මට මෙහෙම කරන්නේ?" හැඬුම් අතරින් මං හෙමින් ඇහුවා. "ඔයා ඇයි මට මෙහෙම කරන්නේ?" නිර්මාල් ඒ ප්‍රශ්නේම මගෙන් ඇහුවා. "අම්මා ඊයේ ඇහුවා අයියාගේ බයික් එක ගෙදර තිබ්බා. ඇයි ඒකට මොනව වෙලාට කියලා?" මගේ ඇඟ දිගේ විදුලි සැරයක් දිවූ වගේ වුණා නිර්මාල් එහෙම කියද්දි. "ඒ කියන්නේ අම්මා හැමදේම කියලාද?" "අයියා උදේ මාත් එක්කම වැඩට ගියා උගේ බයික් එකේ. අම්මා එද්දි උදේ 10ට 11ට විතර ඇති. ඒ වෙලාවට ඊ බයික් එක ආයෙම ගෙදර තිබුණේ කොහමද?" "නිර්මාල් මම ඇති අමායා. මට නිදහසට කරුණු ඕන නැහැ. ඔයාගේ අයියාගේ සම්බන්ධයක් තියෙනවා කියලා මන් දන්නවා." මගේ ඔළුවට හෙනයක් පාත් වුණා වගේ වුණා. එයා කොහොමද? නිර්මාල්. "අමායා ප්ලීස් නිදාගන්න. කොහොමත් ආව වැඩි කාලයක් ඔයාට මල්ලංගි ඉඳලා දුක් විඳින්න වෙන්නේ." නිර්මාල් අනික් පැත්ත හැරිලා නිදාගත්තා. එයා ඒ වෙලාවේ ඒ කිව්ව දේ ගැන මම මොනතරම් කල්පනා කරත් තේරුමක් හිතාගන්න බැරි වුණා. ඒත් ඊට මාසෙකට පස්සේ දවසක නිර්මාල් ලියුමක් ඉට දික්කසාදට අත්සන් කරලා ගෙදරින් ගිහින් තිබුණා. ලියුමේ තිබුණ විදිහට එයා රට ගිහින්. අම්මා ගොඩක් කම්පා වුණත් එයා අපි අතරේ වුණ කිසි දෙයක් දැනගත්තේ නැහැ. තනි වුණ මාව බාර ගන්න කසුන් අයියා කැමති වුණා. අපේ ඉරණම ඒ විදිහටයි ලියවිලා තිබුණේ.